හයි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මගේ සවුන්ඩ් එක නම් අඩු ඇති ටිකක් මම මේ දවස් ලස්සනට ඉන්න නිසා මට හිතුණා ඉතින් ඔයාලට වීඩියෝ එකක් කරන් එන්න උදේ හිතුණා සමහර විට එක දවසක වීඩියෝ එකක් නැති වෙයි දවස් දෙක තුනක වීඩියෝ එකක් එකතු කරලා සමහර විට දායි මම මට මතක් වුණා ඉතින් උදේ ඉදි වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනි කියලා කොහොමද ඉතින් මං අද දවස ගෙවන්නේ කියලා බලමු. ඊට පස්සේ ඉතින් මම වෙනද වගේ මගේ කොණ්ඩෙට තෙල් දාලා පීර ගන්න තමයි හදන්නේ. කොණ්ඩේ නම් මේ දවස්වල හොඳටම යනවා. ඇයි කියලා මමත් දන්නේ හේතුව නම් එක එක තෙල් යූස් කරලා බලන එකක්වත් හරි ගියේ නෑ තාම. ඔයාලත් දන්නවනම් මට කමෙන්ට් කරගෙන යන්නකෝ හොඳ තෙල් එකක්. දැන් නම් මම පාවිච්චි කරන්නේ ආයුර්වේද තෙල් එකක්. උබේසේකර තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක හොඳයි කියලා මම ඉස්සර පාවිච්චි කරලා තියෙන උබේසේකර තෙල් එක. ඊට පස්සේ ගඳයි නිසා පාවිච්චි කරේ නෑ තෙල් එක. දැන් ආයෙ කොණ්ඩේ යන්න පටන් ගත්තට පස්සේ මම ආයෙත් ඒ තෙල් එක පාවිච්චි කරනවා. තාම ඉතින් රිසල්ට් එකක් නම් නෑ කොණ්ඩේ යන එක නතර වුණෙත් නෑ තාමත් ඒ විදිහටම යනවා. ඒ නිසා මේ විදිහට හැමදාම තෙල් දාන ඔළුවට. ඔයාලත් දන්නවද තෙල් එකක් කමෙන්ට් කරගෙන යන්නකෝ ෂැම්පූ එකකුයි. මගේ කටහඬ නම් කැත ඇති ගණන් ගන්න එපා හොඳේ. මේ දවස්වල සනීප නැති නිසා තමයි සෙම හැමිරිස්සා වුණ හැදිලා ඉන්නේ එකයි ගොඩක්ම. මම චුට්ටක් නිදාගත්තා. ඔළුව රිදෙන්න ගත්තා. ඊට පස්සේ ටිකක් නිදාගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ දැන් ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉවරලා දවල්ට කෑම කෑවා. බිත්තර කදලා කන්න ඕනි කියලා හිතුවට පස්සේ බිත්තරයක් හදාගත්තා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න අමතක වුණා. මට පොඩි එහෙම දෙයක් තියෙනවා. මේ දෙයක් කරනකොට ඒක ආයෙ කරන්න අමතක වෙනවා. ඊට පස්සේ දැන් ආයෙ කාලේ ඉවරනාට පස්සේ මතක් වුණා. වීඩියෝ එකක් ගන්න යන්නේ කියලා. ඊට පස්සේ තමයි දැන් ආයෙ මේ වීඩියෝ එකක් ගත්තේ. මම මේ වීඩියෝ එක අන්තිම වෙනකන් කරොත් අප්ලෝඩ් කරන්න. බලමුකෝ වීඩියෝ කරන්න මට මතක් වෙද කියලා ඉස්සරහට. දැන් මේ අපිට වහින්න වගේ අවුවකුත් නෑ. වෙලාව දැන් 1ට විතර ඒත් අවුවක් නෑ වහින්න වගේ. එළිය දාලා තිබ්බ රෙදි ටිකත් මම අරන් දැම්මා. පුවක් වගේක් දාලා තිබ්බ වේලෙන්න ඒවත් අරන් තිබ්බා. මේ වහින්න වගේ තියෙන නිසා. මේ අහස කළු කරලා තියෙන්නේ වහින්න. සමහර විට හවස් වෙනකොට වහි. ඊට පස්සේ මම මේ ආයෙ ටිකක් කරනකොට අවුව වැටුණා. අඳුරු කරලා තිබ්බ ගතිය නැති වෙලා ඊට පස්සේ මම හිතුවා ආයෙ අවුවට රෙදි ටික දාන්න. දැන් මේ වැලේ අවුව තියෙන තැන් වලට මම රෙදි ටික දානවා. ආයෙ වහි පොද වැටෙනකොට ආයෙ ගන්නවා. ආයෙ අවුව වැටෙනකොට ආයෙ දානවා. එදුන් ටික බෙල්ල ගන්නත් ඕනේනේ.
වෙච්ච නිසා මමත් ඉතින් නෑවා හැම දිස්සාව තියෙන නිසා අවුවට නැලව නාගන්න එක හොඳයි කියලා හිතුවා. ඊට පස්සේ නෑවා. දැන් මම හිතුවා පාඩම් කරන්න ඕන කියලා. නාපේ ගැනටත් සනීපයි දැන් ටිකක්. හොඳ පාඩම් කරන්නත් ලේසි. ඒ නිසා පාඩම් කරන්න ඕන කියලා හිතුවා. ඔයාලා බලන්න මම මොනවද පාඩම් කරන්න කියලා. මම එලල් එක්සෑම් සෙකන්ඩ් සයි දාලා තියෙනවා. ඒකට පාඩම් කරන ගමන් ඉන්නේ. ඉතින් මම අදට ගිහිල්ලා එන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම උත්සාහයි.